එක්තරා ගමක දුප්පත් ගම්බද පිරිමි ළඟෙක් තමාගේ දුෂ්කරතාවලින් ඔබ්බට ගිය යහපත් අනාගතයක් ගැන සිහින දකිමින් සරල ජීවිතයක් ගත කළේය. දිනක් තම ඉරණම වෙනස් කර ගැනීමේ මගක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු වනාන්තරයේ හරහා ගමනක් ආරම්භ කළේය. වනය මැද තිබූ පැරණි ගසක් පාමුල තිබී අමුතු විදිහට බැබලෙන ගලක් ඔහුට එහිදී හමු විය. ඔහු එම ගල ස්පර්ශ කළ විට ප්‍රාර්ථනා ඉටු කිරීමට ඊට බලයක් ඇති බව ඔහුට වැටහුණි. ඒ පිරිමි ළමයා කළ එක් සරල ප්‍රාර්ථනාවකින් ඔහු මීට පෙර කිසිදා දැක නොතිබූ ආහාර සහ වස්තුවෙන් ඔහුව වටවිය. කාලය ගතවත්ම පිරිමි ළමයා තමාගේ නිහතමානී අතීතය අමතක කර දමා වඩාත් දේවල් ප්‍රාර්ථනා කිරීමට පටන් ගත්තේය. හදිසියෙම එහි මායාව පහව ගිය අතර පිරිමි ළමයාට තම වැරද්ද වැටහෙද්දීම ගලෙහි දීප්තිය නැති වී ගියේය. තමාට ලැබුණු අවසාන අවස්ථාවෙන් ඔහු ප්‍රාර්ථනා කළේ ධනය නොව ප්‍රඥාව සහ සරල අවංක ජීවිතයකි. පිරිමි ළමයා වඩාත් නුවණැතිව සහ සතුටින් නැවත ගමට පැමිණි අතර වෙහෙස් මහන්සියෙන් තම අනාගතය ගොඩනගා ගැනීමට සූදානම් විය. සැබෑ සතුට ලැබෙන්නේ මායාවෙන් නොව තෘප්තිමත් භවෙන් සහ ප්‍රඥාවෙන් බව ඔහු මේන් තේරුම් ගත්තේය.